ඒ වල හරියටම ඔයාලා මවුස් එක අරන් ගිහිල්ලා මෙන්න මේ ඒ උඩින් එකපාරක් ක්ලික් කළාට පස්සේ මොකද වෙන්නේ? පල්ලෙහාටම ලකුණු වෙනවා. රයිට්. එතකොට පල්ලෙහා තියෙන සෙල් එක දක්වාම ඕක සිලෙක්ට් වෙලා තියෙනවා. එතකොට ඔය ලයින් එකක් අපි හඳුන්වනවා කොලම් එකක් කියලා. ඔය ලයින් එකක් අපි කොලම් එකක් කියලා හඳුන්වනවා. ඊළඟට මේ පැත්තෙන් තියනවා බලන්න 1 2 3 4 5 කියලා ওই විදිහට තියෙනවා. එතකොට මේ එකක් මේ එක උඩින් ඔයාලා ගිහිල්ලා ක්ලික් කළොත් මේ පැත්තේ සම්පූර්ණ ලයින් එකම සිලෙක්ට් වෙනවා. ඒක අපි හඳුන්වනවා රෝ එකක් කියලා. එතකොට මේ පල්ලෙහාට තියෙනවා කොලම් මේ පැත්තට තියෙනවා රෝ. එතකොට මේ එක කොටුවකට කියනවා සෙල් එකක් කියලා. එතකොට මේ පැත්තෙන් මේ C කියන කොලම් එක එනවා. මේ පැත්තෙන් මේ 3 කියන රෝ එක එනවා. මේ දෙන්න මෙතෙන්ද එකතු වෙනවා. එතකොට මෙන්න මේ කොටුව මෙන්න මේ සෙල් එක හඳුන්වනවා C3 කියලා. C3. එතකොට ඔයාලා මේ Excel sheet එකේ තියෙන ඕනිම කොටුවක් උඩින් ගිහිල්ලා ඕනිම සෙල් එකක් උඩින් ගිහිල්ලා ක්ලික් කළොත් මෙන්න මෙතන වැටෙනවා ඒකට අයත් සෙල් නේම් එක. right. එතකොට Excel ගත්තට පස්සේ Excel වල මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ ඔන්න ඔය කාරණේ. මොනවද සෙල් එකක් කියලා කියන්නේ? මොනවද රෝ එකක් කියලා කියන්නේ? සහ මොනවද කොලම් එකක් කියන්නේ කියලා. right. එතකොට මම හිතනවා මේ කෙන් ඔයාලට මේ Excel sheet එක ගැන යම්කිසි අවබෝධයක් එන්න ඇති කියලා. right. ඊළඟට දැන් අපි මේ Excel sheet එක ගැන තවත් අවබෝධයක් ලබා ගන්න මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. මෙන්න මේ මෙතන A තියෙනවා, A කොලම් එක තියෙනවා, මේ පැත්තෙන් එක තියෙන රෝ එක තියෙනවා. මේ දෙක ඇදලා මෙන්න මෙතන හැදෙනවා. මෙන්න මේ කොටුව අපි මෙන්න මේ සෙල් එකක් හඳුන්වනවා A1 කියලා. මම A1 සෙල් එකේ යම්කිසි අගයක් දානවා. මම දානවා මෙන්න මෙතන 5යි කියලා. right. මෙතන 5යි කියලා අගයක් දානවා. right. දැන් මෙතන මම 5යි කියලා අගය දැම්මට පස්සේ මෙන්න මේ කාරණාව අපි හොඳට මතක තියාගන්න ඕනේ. පළවෙනි දේ තමයි මෙන්න මේ A1 කියන සෙල් එකේ තියෙන අගය තමයි 5. එතකොට 5 කියන අගය තියෙන්නේ A1 කියන සෙල් එකේ. A1 කියන සෙල් එකේ තියෙන්නේ 5 කියන අගය. 5 කියන අගය තියෙන්නේ A1 කියන සෙල් එකේ. ඕක තමයි මූලිකම දේ. right. එතකොට මේක තුලින් තමයි ඉස්සරහට අපිට step මේ Excel ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඉස්සෙල්ලා කියපු කාරණාව සහ දැන් කියපු කාරණාව ඔළුවට දාගත්තා නම් එතනින් එහාට කිසිම ගැටලුවක් නැතුව අපිට Excel කරගෙන යන්න පුළුවන්. right. දැන් මම මෙහෙම දෙයක් කරනවා. මම මේකේ මුලින්ම මේක අඳුන ගන්න මම මෙතන A1 සෙල් එකේ 5යි කියලා දානවා, B1 සෙල් එකේ දානවා 10යි කියලා. එතකොට මට මේකේ උත්තරේ ගන්න ඕන. මම දැනට මෙන්න මෙහෙම දෙයක් කරනවා. මුලින්ම අපිට මේක එකතුවක් ගන්න නම් අපි මුලින්ම සමාන කිරීම ටයිප් කරන්න ඕනේ. අපිට එකතුව ගන්න අවශ්‍ය තැන සමාන කිරීම දානවා A1 එකතු කිරීම B1. ඊට පස්සේ enter button එක ඔබනවා. enter button එක එබුවට පස්සේ මෙන්න මෙතනින් අපිට උත්තරේ එනවා. right. එතකොට මෙතන 5යි 10යි එකතු වෙලා ඔන්න උත්තරේ ආවා කියලා. මෙතන 15යි කියලා උත්තරේ එනවා. right. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් අර ඉස්සෙල්ලා කියපු කාරණාවත් එක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ මම. දැන් මෙතන මේ 5 කියන අගය වෙනස් කළොත් මම මේ 5 කියන අගය වෙනුවට මෙතෙන්ට 10 කියලා දානවා. එතකොට මේ අවසානයේ C1 වල තියෙන අගය වෙනස් වෙයිද නැත්නම් ඔහොම තියෙයිද? right. බලන්න ස්ක්‍රීන් එක මොකද වෙන්නේ? මේකට මම 10 කියලා දැම්මොත් මෙතන තියෙන අගය 20යි කියලා වෙනස් වෙනවා. ඒකට හේතුව මොකක්ද? අපි මෙතෙන්ට මේ C1 එකට දුන්නේ මොකක්ද? C1 එකට දුන්නේ සමානයි A1 එකතු කරන්න B1 කියලා තමයි මෙයාට කිව්වේ. එතකොට මෙයා දන්නේ මොකද්ද? මෙයා දන්නේ ඒ අදාළ සෙල් එක. එයා දන්නේ සෙල් එකේ අගය කොච්චරද තියෙන්නේ කියලා. එතකොට අපි අගය වෙනස් කළාම මෙතෙන්ට ගානට අදාළ උත්තරේ හරියට වැටෙනවා. right. ඔන්න ඔය තමයි මූලිකවම තේරුම් ගන්න අවශ්‍ය දේ. right. ඊළඟට කතා කරන්න තියෙන්නේ Excel වලදී කොහොමද සංඛ්‍යා දෙකක් එකතු කරන්නේ කියලා. right. මුලින්ම මම මේ A1 සෙල් එකේ දානවා 10 කියලා. ඊළඟට B1 සෙල් එකේ දානවා 5 කියලා.
එතකොට මේ දෙන්න එකතු කළා මෙන්න මේ C1 කියන සෙල් එකේ උත්තරේ ගන්න ඕන. right. එහෙනම් මම මුලින්ම මේකේ සමාන කිරීම දානවා. සමානයි A1 එකතු කරන්න B1 සමානයි A1 එකතු කිරීම B1. එතකොට ඊළඟට අපි කරන්නේ enter button එක ඔබනවා. enter button එක එබුවට පස්සේ මෙන්න මෙතන answer එක එනවා. right. ඔන්න ඔය විදිහට මේක තුල අපිට සංඛ්‍යා දෙකක් එකතු කරගන්න පුළුවන්. right. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන 10 දානවා මෙන්න මෙතන මේ C3 කියන සෙල් එකේ මම 5 කියලා දානවා. එතකොට A1 එකතු කරන්න ඕනේ C3 වලට උත්තරේ ගන්න ඕනේ මෙන්න මේ C1 වලට. right. බලමු මේක කොහොමද කරන්න කියලා. එතකොට අපිට මේ Excel sheet එකේ ඕනෙම සෙල් එකක වේවා ඒ විදිහට එකතුව ගන්න පුළුවන්. අපිට අවශ්‍ය තැන අපි මුලින්ම සමාන කිරීම දානවා. අවශ්‍ය සෙල් එකට ගිහිල්ලා සමාන කිරීම දෙනවා. ඊළඟට අපිට මුලින්ම එකතු කරගන්න අවශ්‍ය කෙනාව ගිහිල්ලා ක්ලික් කරගන්නවා. A1 ක්ලික් කළා. ඊළඟට අපිට ඕනේ මේක එකතු කරන්න. එහෙනම් එකතු කිරීම දානවා. එකතු කිරීම දාලා ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අවශ්‍ය කෙනාව ක්ලික් කරනවා. ඊළඟට enter කළාට පස්සේ අපිට අවශ්‍ය තැන ඔන්න උත්තරේ එනවා. ඒ විදිහට මේ Excel sheet එක තුල ඕනෙම තැනක ওই විදිහට සංඛ්‍යා එකතු කරන්න පුළුවන්. right. ඊළඟට අපි බලමු කොහොමද සංඛ්‍යා අඩු කරන්නේ කියලා. right. මේකත් අර ඉස්සෙල්ලා එකතු කිරීම කළා වගේම තමයි හරි සරලයි. right. දැන් මොකද කරන්නේ? ලොකු දෙයක් නැහැ. දැන් මට ඕනේ A1 අඩු වෙන්න ඕනේ B1. ඒ කියන්නේ මේ 10 5ක් අඩු වෙන්න ඕනේ. right. මෙතන මුලින්ම සමානයි A1 අඩු කිරීම B1. එතකොට ඔන්න උත්තරේ එනවා 10න් 5ක් අඩු කරාම 5යි කියලා උත්තරේ එනවා. right. ඊළඟට කතා කරන්න තියෙන්නේ කොහොමද සංඛ්‍යා දෙකක් වැඩි කරන්නේ කියලා. right. මෙතන මම අගයක් දානවා, මෙතන 10 කියලා දානවා, මෙතන 5 කියලා දානවා. right. ඒ කියන්නේ A1 එකේ 10, B1 එකේ 5. එතකොට මේ දෙන්න වැඩි වෙලා උත්තරේ එන්න ඕනේ C1 එකේ. සමානයි 10 වැඩි කිරීම 5. enter button එක ඔබනවා. එතකොට 10 5න් වැඩි වුණාම 50යි. 50 කියලා මෙතන උත්තරේ එනවා. right. ඊළඟට බලමු සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදන්නේ කොහොමද කියලා. දැන් මෙතන එකත් හරි සරලයි. මුලින්ම අර කළා වගේම තමයි සමානයි A1 බෙදීම B1 enter. එතකොට මෙන්න මෙතන උත්තරේ එනවා. right. එතකොට දැන් අපි අද කතා කළා Excel sheet එක කියන්නේ මොකද්ද? කොහොමද මේ Excel sheet එකෙන් අපි කාර්යයන් කරගන්නේ සහ මේක පැහැදිලිව කොහොමද තේරුම් ගන්න කියලා සරලව අපි අද ඉගෙන ගත්තා. ඒ වගේම එකතු කිරීම, අඩු කිරීම සහ වැඩි කිරීම සහ බෙදීම අපි අද කතා කළා. right. right. ඒ විදිහට අපේ මේ පළවෙනි පාඩම මේ විදිහට නිමා වෙනවා. ඊළඟට අපි දෙවෙනි පාඩමෙන් ඊළඟට ආයි හමු වෙනවා. ඒකත් හමු වෙන්නේ Excel වලම ඊළඟ කොටස අපි මෙතෙන්දී කතා කරනවා. right. එහෙනම් ඊළඟ කොටසෙන් අපි ආයි යලිත් හමු වෙමු.